අපි ඉවත් වෙන්න ඕන. අපි පුංචි කාලේ තිබුණේ පුංචි ගෙයක් ලොකු පවුලක්. අද ලොකු ගෙයක් කාමර ගොඩාක් හිස්. කාමර දෙකක තුනක තනි වෙලා දොර වහගත්තාම දරුවා මොකද්ද කරන්නේ කියලා දන්නේ නැහැ. අද මේ වීඩියෝ වල පෙන්නපු කාල වේලාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. අද මේ වීඩියෝ වල පෙන්නපු කේස් ස්ටඩීස් මංගාව තියෙන ඕනේ තරම් කියන්න. ඕනේ තරම් තියෙනවා. වියදම් කළා ලංකාවේ බේරගන්න බැරි වෙනකොට දරුවගේ තත්ත්වයේ තේරුම් ගන්න නැතිකොට ගෙවල් දොරවල් උගස් කරලා පිටරට යවනවා උගන්නන්න. මාස 3ක් යන්නේ නැහැ දරුවා ආපහු එනවා. සම්පූර්ණයෙන් විනාශ වෙලා. මේ රටේදී ටිකක් විනාශ වෙලා තිබ්බා දරුවා හදාගන්න කියලා පිටරට යවුවා. සම්පූර්ණ විනාශ වෙලා එනවා දරුවා ගොඩ ගන්න බැරි තරමට. සියල්ලෝම පාරට වැටෙනවා. අපි බුද්ධිමත්ව අපේ පවුල කළමනාකරණය කරගත්තද? අපි රජයට දොස් කියනවා හැම එකටම. අපේ දරුවා හදාගන්න එක රජයේ පලිද? මම මේ කතා කරන්නේ ඉන්න ඕනම රජයක් ගැන. අපේ රජය හදාගන්න අපේ හැම පවුලකම ඉන්න දරුවෝ හදාගන්න ජනාධිපතිතුමාටත් මේ ඇමති මණ්ඩලයටත් පුළුවන්ද? ඒක එතුමන්ලාගේ වගකීමද? අපි අහන්න ඕන අපින්. අපේ දරුවෝ අපි බලා ගන්න ඕනේ. දැන් මේ ව්‍යසනය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඔඩුදුව පුතුවාලයක් බවට පත් වෙලා තියෙන වෙලාවක අපිට මේ ලැබෙන අත හපා ගන්න නැතුව අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපේ දායකත්වය ලබා දෙන්න ඕන. පක්ෂය මොකක් වුණත් රජයේ ඉන්න බහුතරය මොකක් වුණත් කරන කාර්ය අපි වෙනුවෙන් නම් ඇයි පහු බහින්නේ? ඇයි අපි පස්සට යන්නේ? අපේ දරුවෝ ටික විනාශ වෙනකන්ද? මට මතක් වෙනවා මා රංගපෑ ට්‍රෝජන් කාන්තාව නාට්‍යයේ එන දෙබසක්. නුවරක් දිනන්නට එම නුවර වනසා එහි වෙසෙන දන නසා බැති පුද ලබන දේව පුදසුන්ද මලවුන් නිසලව සැතපෙනා සොහොන් කොද්ද වන සාලන යම් අමනෙක් වේද සිදු කරන්නේ හෙතම තමා වටා කතරක් ඉදිකොට ඌද තනි වී නැසී යාමය. දරුවන් නැති රටක් දිනලා වැඩක් තියෙයිද? දරුවන් නැති රටක්, තරුණ අය නැති රටක් අරගෙන මහලු වී ගිය අපි වගේ අය එක්ක අපිත් තව ටික දවසකින් මැරිලා යාවි. අරකේ කිව්වා වගේ තමනුත් තනි වී නැසී යාම හැර රටක් කරවන්නට කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ. අපි බුද්ධිමත්ව සියලු දෙනාම එකතු වෙලා පළමුව රට බේරාගත යුතුයි. දේශපාලනය කරන්න රටක් තියෙන්න ඕනේ. දේශපාලනය කරන්න නිරෝගී මිනිසුන් ඉන්න ඕන. ඒ නිසා මෙතන ಜಾති ભેදයක්, ආගම් ભેදයක්, පක්ෂ ભેදයක් තියෙන්න පුළුවන්ද? පියතුමනි, කටුව පිටියේ ගිහිල්ලත් අපි වැඩ කරා.